YouTube channel. අදත් ඉතින් මගේ නිවාඩු දවසක්. නිවාඩු දවසක් නිසා ඉතින් මං වෙනදා වගේම අදත් ප්ලෑන් කරා ටිකක් එළියට යන්න ඕනේ කියලා. හැබැයි ඇත්තටම කිව්වොත් අද මම මේ යන ගමන දවස් ගාණක් මාස ගාණක් ප්ලෑන් කරලා යන ගමනක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් අවුරුදු ගාණක් ප්ලෑන් කරලා ආසාවෙන් ඉඳලා යන්න හදන ගමනක් තමයි අද මම මේ යන්නේ. එහෙනම් දැන් අපි යමු. අද ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ සකුර මල් බලන්න යන්න. දැන් ඉතින් ස්ප්‍රින්ග් සීසන් එක පටන් අරගෙනනේ තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් ගස් පුරාම සකුර මල් පිපෙන කාලේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ ස්ප්‍රින්ග් සීසන් එක පටන් ගන්නෙම සකුර මල් එක්ක. ඒක නිසා අලුතෙන් ඉපදීමක් විදිහටත් මේක සංකේතවත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සකුර මල් වලින් ජීවිතයේ අනිත්‍යතාවය කියන සංකල්පයත් පෙන්නනවා. කාලෙකදී හරිම ලස්සනට පිපිලා තවත් කාලෙකදී සම්පූර්ණයෙන්ම මල් නැති වෙලා යන නිසායි එහෙම කියන්නේ. සීත කාලය පටන් ගන්නකොටම සකුර ගස්වල කොළ හැලිලා යනවා. හැබැයි වසන්ත කාලෙදී ආපහු ලස්සනට මල් පොකුරු පිටින් පිපෙනවා. හැමදාම මල් පිපෙන ගහකට වඩා පුදුම ලස්සනක් ඒ ගස්වල එහෙම මල් පිපෙනකොට තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ උනේ ඔයා ඉන්නේ ගොඩාක් අමාරු සීත කාලෙක නම් ඔයාගේ ජීවිතේ සකුර මල් පොකුරු පිටින් පිපෙන ලස්සන වසන්ත කාලයක් අනිවාර්යෙන්ම එනවා. රෝස පාට, සුදු පාට සකුර මල් පොකුරු පිටින් පිළිගන්න ඔයත් ලෑස්ති වෙලා ඉන්න ඕනි. මම මේ කියන්නේ සකුර මල් ගැනම විතරක් නෙවෙයි. ඒක ඔයා හිතන්න. සීත කාලයක් දරා ගන්නවා කියන එක ලේසි නැහැ. ඉතින් ඒ කාලය දරාගෙන ඉඳලා වසන්තයේ පිපෙන මල් හරිම ලස්සනයි. ඉතින් කොච්චර අපහසු කාර්යතුවකට පස්සේ වුණත් ලස්සනට පිපෙන්න. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්, හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්, රන්නෝ විල්ලක පාවේ චමත්කාර යෞවනයේ. අපිට උරුම දේවල් තමයි අපි ළඟ නතර වෙන්නේ. ඒ නිසා ලැබෙන හැම දෙයක්ම සතුටින් බාර ගන්න. කවදාවත් ජීවිතේ හොඳම දෙයක් හොයන්න එපා. ලැබෙන දේ හොඳම දේ කරගන්න ඕනි. ආදර මල්වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ, ඒ වගේ ලස්සන. අද දවසෙනුත් ගොඩාක් ලස්සන මතක මම්මගේ මතක පොතට එකතු කරගත්තා. ඉතින් තවත් මේ වගේ හරිම ලස්සන මතක කතාවකින් අපි ආපහු ඉක්මනටම හම්බ වෙමු.